සියල්ලන්ම සුබ දැසනක් සුබ දවසක් වේවා. අද විනෝදාස්වාද තුලින් ඔබට පෙන්වනවා ආවේනික ශාකයක් වෙන මඩු. මේ මඩු ගස මඩු මලක් පිපෙලා තියෙන ආකාරය ඔබට දැක ගැනීමට හැකියාවක් තියෙනවා. මේ මඩු ශාකය ගැන කතා කරනවා නම් ශ්‍රී ලංකාව තුල පෙර ශ්‍රී ලංකාව තුල බොහොමයක් මේ මඩු ශාක තියෙනවා. ඒවා තමයි මේවා ගස් පිටින් ගලවලා පිටරටට ප්‍රවාහණය කරලා ලංකාවට මුදල් ලබා ගැනීම නිසා මෙම ශාකය ලංකාවෙන් බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. ඒක තමයි මේ ශාකයේ දලු මඩු ශාකයේ දලු අරගෙන ආහාරයට ගන්නවා. ඒ වගේම තමයි මේ මඩු මල අරගෙන අපේ කුෂි කර්මාන්තය රැකීම සඳහා භාවිතා කරනවා. මේ මඩු මල ගල කඩාගෙන ගිහිල්ලා ඒ මඩු මලෙන් එන ගන්ධයට කෘමිසතුන් පළවා හැරීමේ හැකියාවක් තියෙනවා කියලා ජනප්‍රවාදයේ පවතිනවා. ඒ වගේම තමයි මේ අලංකාර කටයුතු සඳහාද මේ මඩු ශාකය භාවිතා කරනවා. මේක ටික කාලයක් යද්දී මේ මඩු ශාකයෙන් ගෙඩි හැට ගැනීමක් තියෙනවා. ඒ තවත් ලස්සන වීඩියෝ එකකින් ඔබලා හමු වෙන බලාපොරොත්තු වෙන මම සමුගන්නවා විනෝදාස්වාද.